කොරියන් රාමන් එක හදන්න යන්නේ. එහෙනම් අපි යන් හදන්න. මෙන්න වතුර එක තියෙනවා. මම චීටි කොරියන් රාමන් එක තියෙනවා. මෙතන තියෙන පිගාන. අද ඉතින් දැන් මම මේක කඩන් එනයි මම කඩන් ආවා. දැන් මේක දාන්න. හරි ඉතින් දැන් මම මේක හන්දෙන් කඩා ගන්නවා. ඉතින් ගැඩුවට පස්සේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මේක ටිකක් තැම්බෙන්න දෙන්න ඕන guys. ඉතින් මෙන්න මේ වගේ මෙන්න මේ පැකට් තුනක් තියෙනවා guys. තුනක් තියෙනවා. මේක නම් දැන් තැම්බිලා ඇති වගේ guys. දැන් මේක දැන් පෙරන් එන්න. හරි ඉතින් දැන් මම මේ වගේ පොඩි කප් එකක් ගෙනාවා. ඉතින් දැන් මේ තුන කපලා දාන්න ඕනේ. දැන් මේක මුලින්ම කපලා දානවා මම. ඕගොල්ලෝ ලොකු ප්‍රශ්නයක් තියෙනදී මා කොහොමද රාමෙන් එක තැම්බුවේ කියලා. ඉතින් මම ඒක තැම්බුවේ හොඳට උතුරන උණු වතුර වලින්. ඕගොල්ලෝ කොහොම දාගමු. ඒක ගායිස් හොද්දන්නේ. හොද්දා. ඔත්තු පාර හොද්දක් ඈ. හරි අපි ඊළඟ එකත් කපාගමු. මේකේ පැකට් තුනක් තියෙනවා. සැර පැකට් එකයි, තව රසකාරක එකයි, චීස් පැකට් එකයි. ඒකත් මේකටම දාගමු. හරි අපි අන්තිම එක කපාගමු. ඒකත් ඒ කප් එකට දාගමු. දැන් වතුර එකක් ගේන්න ඕනේ. හරි ඉතින් දැන් මේ කප් එකට වතුර දාගන්න ඕනේ. පොඩ්ඩක් දාගන්න guys. මේක හොඳට වහන්න, හිර කරලා වහන්න. ඊට පස්සේ මෝඩේ අරගන්න. මෝඩේ තිබ්බේව හැලුණා. කමන්නේ ඒකට වැටෙන්නේ. ඊට පස්සේ කප් එක ඇතුලේ තියෙන ටික දාගන්න. හරි. මේන් බලන්න. ඒක guys කළු පාරක්ද රතු පාරක්ද මන්ද කමන්නේ. දැන් අපි මේක අනාගමු. දැන් මික්ස් කරන්න. හරි රාමෙන් එක හදලා ඉවරයි. දැන් අපි කාලා බලමු. මාර්ම රසයි. එහෙනම් වීඩියෝ එක එන්ඩ් කරන්න කාලේ හරි. එහෙනම් කොල්ලෝ අපි කැපුවා. වීඩියෝ එක දැකලා හිතනවා නම් subscribe කරන්න, like කරන්න, යාළුවන්ට share කරන්න.